හොඳයි අපි අද කතා කරන්න යන්නේ ලංකාවේ ඉඳන්ම ඔන්ලයින් සල්ලි හොයන්න තියෙන හරිම සරල ක්‍රමයක් ගැන. විශේෂත්වය තමයි මේක අපි හැමෝම දන්න පාවිච්චි කරන විශ්වාසවන්ත ප්ලැට්ෆෝම් එකක් හරහා කරන්න පුළුවන් වීම. ගෙදර ඉඳන්ම ඔන්ලයින් ආදායමක් හොයන්න තිබ්බනම් කොච්චර හොඳද නේද? මේක ඇත්තටම අද ගොඩක් දෙනෙක්ගේ හීනයක්. Tamanට ඕන වෙලාවක වැඩ කරලා අමතර ආදායමක් හොයාගන්න පුරුවන් නම් ඒක ලොකු දෙයක්. හැබැයි ඉතින් අලුතෙන් මොකක් හරි පටන් ගන්නකොට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අතේ සල්ලි නැති එක. ඒ කියන්නේ ආයෝජනයක් කරන්න වෙන එක. අන්න ඒ බාධකය තමයි මේ ක්‍රමයේදී සම්පූර්ණයෙන්ම අයින් වෙලා යන්නේ. හරි. එහෙනම් බලමු මොකද්ද මේ ආයෝජනයක් නැති ක්‍රමය කියලා. මේකට අපි කියනවා ඇෆිලියේට් මාකටිං කියලා. සරලවම කිව්වොත් මේක තමන්ගේ අතින් 7-5ක්වත් වියදම් නොකර පටන් ගන්න පුළුවන් සයිඩ් හසල් එකක්. මේකේ concept එක හරිම simple. හිතන්නකෝ මෙහෙම වෙන කම්පැනි එකක product එකක් තෝරගන්නවා. ඒක ගැන හොඳක් කියලා තම කෙනෙක්ට recommend කරනවා. එතකොට ඒ කෙනා ඒක ගත්තොත් ඒ විකිණීමෙන් පොඩි commission එකක් Tamanට ලැබෙනවා. එච්චරයි. බාණ්ඩ හදන, ස්ටොක් කරන, ඩිලිවරි කරන කිසිම කරදරයක් නැහැ. ඒ කියන්නේ Tamanගේ එකම job එක මාකට් එකෙනෙක් වෙන එක. ඒ කියන්නේ ප්‍රවර්ධනය කරන එක විතරයි. අනිත් ඔක්කොම අර සංකීර්ණ වැඩ ඔක්කොම ආදාළ කම්පැනි එක බලා ගන්නවා. බලන්නකෝ ඒකේ තියෙන ලේසිය. හොඳයි ඉතින් ලංකාවේ කෙනෙක්ට මේ වැඩේ පටන් ගන්න තියෙන හොඳම ලේසිම තැන තමයි දරාස් ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම් එක. ඇයි? මොකද දරාස් කියන්නේ ඉතින් අපි හැමෝම දන්න නිතරම යූස් කරන විශ්වාසවන්ත ප්ලැට්ෆෝම් එකක් නේ. හරි. එහෙනම් බලමු මේ දරාස් ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන්නේ කොහොමද කියලා. මේකේ තියෙන්නේ හරිම සරල බ්ලූප්‍රින්ට් එකක්. මුළු process එකම හරිම සරලයි. පියවර 4යි දෙන එක program එකට sign up වෙනවා. 2 තමන්ටම unique link එකක් හදා ගන්නවා. 3 ඒ link එක promote කරනවා. 4 එකෙන් commission එකක් earn කරනවා. බලන්න කොච්චර straight forward ද? මෙන්න මේක තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන නියමම දේ. කවුරු හරි තමන්ගේ link එක ක්ලික් කරලා Daras එකට ගියාක පස්සේ තමන් ප්‍රොමෝට් කරපු product එකම ගන්න ඕනේ නැහැ. ඒක නා Daras එකෙන් වෙන ඕනෑම දෙයක් ගත්තත් ඒකට commission එකක් ලැබෙනවා. නියමයි නේද? ඒ විතරක් නෙවෙයි තව සුපිරි වාසියක් තියෙනවා. කෙනෙක් ලින්ක් එක ක්ලික් කරපුව ගමන්ම බඩුවක් ගන්න ඕනෙත් නෑ. ක්ලික් කරලා දවස් 7ක් යනකල් ඒ කියන්නේ සතියක් ඇතුළත දරාස් එකේ මොනවාරි ගත්තොත් ඒ කමිෂන් එක Tamanටම තමයි. හරි. දැන් ඇති කතා. අපි වැඩේට බහිමු. sign up වෙන තැන ඉඳලා අතට සල්ලි එනකම්ම මේ ගමනේ යන්න ඕන ප්‍රැක්ටිකල් ස්ටෙප්ස් ටික එකින් එක බලමු. පළවෙනිම දේ තමයි sign up වෙන එක. දරාස් ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම් එකට ගිහින් ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න ඕන. එතනදී තමන්ගේ ඩීටේල්ස් එක්ක මේ ලින්ක්ස් ප්‍රොමෝට් කරන හිතන් ඉන්නේ කොහොමද කියලාත් පොඩ්ඩක් කියන්න ඕන. උදාහරණයක් විදිහට තමන්ගේ Facebook page එකේ address එක දාන්න පුළුවන්. ඇප්ලිකේෂන් එක ඇප්‍රූව් වුණාම තමන්ටම කියලා ඇෆිලියේට් ඩෑෂ්බෝඩ් එකක් ලැබෙනවා. ඊට පස්සේ වැඩේ ලේසි. daras.lk එකෙන් ප්‍රොමෝට් කරන්න කැමති ප්‍රොඩක්ට් එකක් හොයාගන්නවා. ඒකේ ලින්ක් එක කොපි කරලා තමන්ගේ ඩෑෂ්බෝඩ් එකේ තියෙන ලින්ක් ජෙනරේටර් එකට පේස්ට් කරලා තමන්ගේ යුනික් ඇෆිලියේට් ලින්ක් එක හදාගන්නවා. හරි. දැන් තමයි වැදගත්ම ක්‍රූෂල්ම පාර්ට් එක. ඒ තමයි මේ හදාගත්ත ලින්ක් එක ප්‍රොමෝට් කරන එක. මේක මිනිසුන්ට පෙන්වන්න ක්ලික් කරන්න හිතන විදිහට ෂෙයා කරන්න ඕන. හැබැයි ඉතින් කොහෙද මේක ෂෙයා කරන්නේ? ගොඩක් අයට එන ප්‍රශ්න තමයි ඒක. අම්මෝ ඒකට නම් ක්‍රම බොහොමයක් තියෙනවා. Facebook groups, pages, තමන්ගේම ප්‍රොෆයිල් එකේ වුණත් ෂෙයා කරන්න පුළුවන්. YouTube channel එකක් තියෙනවා නම් product review එකක් කරලා description එකේ දාන්න පුළුවන්. දැන් කාලේ trend එක TikTok, Instagram reels වල short videos හදලා කරන්නත් පුළුවන්. blog එකක් ලියන කෙනෙක් නම් ලිපි ඇතුලේ දාන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන trick එක තමයි තමන් ප්‍රොමෝට් කරන දෙයට ඇත්තටම කැමති. ඒක ගන්න ඉඩ තියෙන audience එකක් ඉන්න තැනක් තෝරගන්න එක. හරි. 4වෙනි පියවර තමයි මේ කරපු මහන්සියේ ප්‍රතිඵල බලන එක. තමන්ගේ ඩෑෂ්බෝඩ් එකෙන්ම බලා ගන්න පුළුවන් තමන්ගේ ලින්ක්ස් වලට ක්ලික්ස් කීයක් එවිල්ලද, ඒවයින් කොච්චර කමිෂන් එකක් earn කරලාද කියලා. හැමදේම එතන තියෙනවා. මේකේ තියෙන සරල බව තේරුම් ගන්න මේ සංසන්දනය බලන්න. තමන්ගේ පැත්තෙන් තියෙන්නේ ලින්ක්ස් ප්‍රොමෝට් කරන එකයි, ක්ලික්ස් ගේන එකයි, කමිෂන් එක earn කරන එකයි විතරයි. අනිත් පැත්තෙන් දරාස් එක තමයි ඉන්වෙන්ටරි, shipping, payment processing ඔය සංකීර්ණ වැඩ ඔක්කොම බලාගන්නේ. හොඳම දේ තමයි සල්ලි ගන්න එකත් හරිම ලේසි. මාසයකට සැරයක් යම්කිසි මිනිමම් amount එකකට පහ වුණාම ඒ සල්ලි ටික කෙලින්ම ලංකාවේ තමන්ගේ bank account එකටම එනවා. ඉතින් ඇයි මේක මෙච්චර වටින්නේ? මොකද මේක නිකම් සයිඩ් ඉන්කම් එකක් විතරක් නෙවෙයි. මේක හරියට කරොත් තමම් නිදාගෙන ඉන්නකොටත් සල්ලි එන සිස්ටම් එකක්, ඒ කියන්නේ පැසිව් ඉන්කම් ස්ට්‍රීම් එකක් හදාගන්න පුළුවන්.
ඇත්තරම කිව්වොත් ශ්‍රී ලාංකිකයෙක්ට ඔන්ලයින් ඉන්කම් ලෝකෙට අඩිය තියන්න තියෙන කිසිම රිස්ක් එකක් නැති නියම ක්‍රමයක් තමයි නේ. හොඳයි එහෙනම් අපි මේ කතා කරපු දේවල් සාරාංශයක් විදිහට ගත්තොත් මතක තියාගන්න ඕන කරුණු ටික තමයි මේ. 1. පටන් ගන්න කිසිම මූල්‍ය අවදානමක් නැහැ. 2. දරාස් වගේ ලොකු විශ්වාසවන්ත ප්ලැට්ෆෝම් එකක් එක තමයි වැඩ කරන්නේ. 3. මේකෙන් පැසිව් ඉන්කම් එකක් හදාගන්න පොටෙන්ෂල් එකක් තියෙනවා. 4 වෙනි සහ වැදගත්ම දේ මේක පටන් ගන්න ඕනෙම කෙනෙක්ට පුරුවන්. ඉතින් දැන් තියෙන්නේ වැඩේ පටන් ගන්න එක විතරයි. එහෙනම් හිතන්න මුලින්ම ප්‍රොමෝට් කරන්නේ මොන වගේ ප්‍රොඩක්ට් එකක්ද? සමහර විට ෆෝන් එකක් නැත්නම් ෆැෂන් අයිටම් එකක්ද? ඒ ගැන හිතන එක තමයි මේ ගමනේ පළවෙනිම පියවර.